අපි ඒක අවර්ණයි කියලා කියනවා. හරිද? ඊට පස්සේ ගත්තාම අපිට ඉන්නවා මේ කැල්සියම්. කැල්සියම්ට අපි කියනවා ඒකට නිකන් මේ මේක වගේ ක්‍රීම්සන් රතු, තද රතු වගේ පාට දෙකක් කියනවා. ගඩොල් රතු කියලාත් කියනවා. එහෙමත් නැත්නම් රතු තැඹිලි. රතු තැඹිලි කියලාත් කියනවා. හරිද? රතු තැඹිලි කියලාත් කියනවා. ඊට පස්සේ ගත්තාම ඉන්නවා බේරියම්. බේරියම් ගෙදි මෙයා ටිකක් මේ දැන් මේ පාටවල වලට වඩා ටිකක් වෙනස්. ඒක මතක තියාගන්නත් ලේසි. අන්තිම ඒ කියන්නේ අන්තිමයා කොළ පාටයි කියලා මතක තියාගන්නකො. අන්තිමයා ඒ කියන්නේ මෙයා ඇත්තටම කහ කොළ. කහ පාටට හුරු කොළ පාටක් තියෙනවා. එහෙමත් නැත්නම් මේකට කියනවා ඇපල් කොළ කියලා. මේකට කියනවා ඇපල් කොළ කියලා. ඇපල් කොළ පාට. හරිද? කහ කොළ එහෙමත් නැත්නම් ඇපල් කොළ කියලා. අපිට මීට අමතරව මෙන්න මේ මූලද්‍රව්‍ය 10ට අමතරව හැබැයි මේක කියන්න ඕනෙත් නෑ මොකද සමහරු පටල ගන්න ඉඩ තියෙනවා. පරණ සිලබස් එකක එක මූලද්‍රව්‍යයක් තිබ්බා. ඒක හැබැයි S ගණුවට අයත් වෙන්නේ නැහැ. ඒක D ගණුවේ මූලද්‍රව්‍යයක්. ඒක දැන් ගාව ගන්න ඕනේ නෑ. අත්‍තරම මම නිකන් දැනගන්න කාට හරි කිව්වොත් නිකන් අර මෙහෙම එකක් තියෙනව නේද කියලා අහුවොත් ඒක තියෙනවා. හැබැයි අපිට දැන් සිලබස් එකේ නෑ. අන්නේ පොයින්ට් එකත් හොඳට මතක තියාගන්න. D ගණුවේ එකම එක ලෝහයයි S ගණුවෙන් හැර. S ගණුවෙන් හැර එකම එක ලෝහයයි පහන්සිල් පරීක්ෂාවට පිළිතුරු ලබා දෙන්නේ. ඒක තමයි මම පැත්තෙන් ලියන්නම් D ගණුවේ කොපර් ලෝහය. D ගණුවේ කොපර් ලෝහය. එයා දෙන පාට තමයි කොළ පාට. මෙයා මතක තියාගන්න ඕනෙත් නැහැ. මොකද මෙයා out of syllabus. දැන් සිලබස් එකේ මෙයා ගැන සඳහනක් නැහැ. ඒ හින්දා මෙයාව මතක තියාගන්න ඕනෙම නැහැ. මෙන්න මේ 10 දෙනා ගැන මතක තියාගත්තා නම් හොඳටම ඇති. ඒ හින්දා මෙන්න මෙයා ගැන ඕනෙත් නැහැ අත්තරම. එයා අපි මකලා දාමු. නැත්තම් සමහර අය කටල ගන්න පුළුවන්. කොළ පාට කිව්වහම බේරියමුයි කොපරුයි දෙන්නෙක් ඉන්නවනේ කියලා හිතන්න පුළුවන්. ඉස්සර එහෙම හිතුවට වැරද්දක් නැහැ අත්තරම. ඉස්සර සිලබස් වලදී එහෙම තමයි ගන්න තිබ්බේ. ඒ වුණාට දැන් එහෙම සලකන්නේ නැහැ. දැන් පහන්සිල් පරීක්ෂාවේදී කොළ පාට කිව්වොත් ඒ බේරියම් විතරයි.